ආයුබෝවන් කුක් විත් ටු YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ දකුණු ක්‍රමයට කොහොමද රසම රස චිකන් කරි එකක් හදන්නේ කියලා. ඉතින් මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මම 3-5 තවරගත්තු චිකන් කෑලි ටික මේකට දාලා හොඳින් තෙලේ බැද ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මම චිකන් එකට දාගත්තේ බැදපු 3-5 ඒ වගේම මිරිස් කුඩු සහ ලුණු මේ ටික හොඳට චිකන් එක දවටලා විනාඩි කිහිපයක් තියෙන්න ඇරලා තමයි මම මේ තෙල් එකට දාගන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ මේ චිකන් එක තෙලේ හොඳට බැද ගන්න එක. සමහරු ගොඩක් සැරට කන්න කැමති නැහැ. ඒ අයට පුළුවන් ගම්මිරිස් පාවිච්චි කරන්න. නමුත් මම හදන්නේ දකුණු ක්‍රමයට නිසා මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මිරිස් කුඩු. ඉතින් මේක මම තව දුරටත් තෙල් එකේ හොඳට බැද ගන්නවා. මෙන්න මේ විදියට චිකන් එකේ එහා පැත්ත මෙහා පැත්ත හරවමින් මම මේක හොඳට චිකන් එක තෙල් එකේ බැද ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ චිකන් එකේ පාට ටිකක් වෙනස් වෙලා මේක හොඳට තෙලේ බැදීගෙන එනවා. මම මේ අවස්ථාවේ චිකන් ටික අයින් කරගන්නවා වෙනම භාජනයකට. ඉතින් මෙන්න මේ වගේ හොඳට චිකන් එක බැදුනට පස්සේ මම මේක වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට තෙල් එක ලිපේ තියාගෙන මම මේකට කපාගත්තු ලුණු වලින් ටිකක් දාලා මේක හොඳට තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ ඉඟුරු සහ සුදු ලුණු හොඳට තලාගෙන මේ ලුණු එකටම එකතු කරලා මේ තෙල් එකේ හොඳට බැද ගන්නවා. මේ ටික ඇත්තටම හොඳට බැදෙන්න ඕන. නැත්නම් අපි චිකන් එකට එක් කරගන්නකොට චිකන් එක ඉක්මනින් නරක් වෙන්න බලනවා. මොකද අපි තෙල් දාගන්න හින්දා තමයි මේ ලුණු ඉඟුරු සහ සුදු ලුණු පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් නිකන් චිකන් කරියක් හදනකොට අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. මම මේ විදිහට හොඳට තෙලේ බැද ගන්නවා රන්වන් පාට වෙනකන් මේ ලුණු ටික ඉඟුරු සහ සුදු ලුණු හොඳට තෙල් එකේ බැද ගන්නවා. ඉතින් මම මේකේ රසය ටිකක් වැඩි කරගන්න ඕන නිසා මම කරුපෙංචි සහ රම්පේ කෑල්ලකුත් මේකට එකතු කරගත්තා. ඒ ටිකත් හොඳට තෙලේ බැද ගන්නවා මම මේ විදිහට. ඊට පස්සේ මම මේ අවස්ථාවේදීම මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර මේකට එකතු කරගත්තා. මම මිරිස් කුඩු තෙල් එකට එකතු කරගන්නේ අපිට මේක කඩේ පාටටම ගන්න පුළුවන්. මේ විදිහට මම තෙල් එකේ හොඳට බැද ගන්නවා. ඉතින් ඒ ටික තෙල් එකේ බැදුනට පස්සේ මම අර බැදගත්තු චිකන් ටිකත් ආපහු මේ මිශ්‍රණයටම දාලා ඒකත් තව ටිකක් හොඳට තෙල් එකේ බැදගෙන අරිනවා. මෙන්න මේ විදියට මම තෙල් එකේ තව ටිකක් ඒ චිකන් ටික හොඳට බැද ගන්නවා. මෙන්න මිනිත්තු කිහිපයක් මේ විදියට තෙල් එකේ චිකන් ටික බැදුනට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. ඉතින් මම මෙන්න මේ වගේ මේ චිකන් කරි එකට මම වතුර ටිකක් එකතු කරගත්තා. දැන් මම මේක විනාඩි කිහිපයක් ලිපේ පැහෙන්න දෙනවා. මේ විදිහට මුකුත් නොකර මම මේක ලිපේ පැහෙන්න දෙනවා විනාඩි කිහිපයක්. ඉතින් ඇත්තට මේ තියෙන්නේ දැන් විනාඩි 15කට 20කට විතර පස්සේ මේ චිකන් ටික හොඳට පිහගෙන තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඉතාමත් රසවත්. සැරට කන්න ආසයට මේ විදියට මේක හදාගන්න පුළුවන්. ඉතින් දිගටම මේ වගේ රෙසිපීස් බලන්න නම් කුක් විත් ටු YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.